සමූහ ව්‍යාපාරයටත් ඒ වගේම රත්න සමූහ ව්‍යාපාරයටත් මම හිතන්නේ අද ඉතාම වැදගත් සහ ඉතාම වටිනා දවසක්. මොකද අපි මේ සමාජය ගත්තහම අපේ ගෞතම මැතිතුමා ඉන්දියාවේ ඉඳලා මේ ලංකාවට ඇවිල්ලා ලංකාවට විශාල සේවාවක් කරනවා. මෙතුමා අපිට මේ දේවල් දෙන නිසා තමයි අපේ සහල් නිෂ්පාදනය සාර්ථකව අපිට කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපේ පරණ මැතිතුමා ඉන්නවා. ඒ වගේම අපේ වීරකෝන් මැතිතුමා ඉන්නවා. ඒ වගේම අපේ කමිල මැතිතුමා ඉන්නවා. මේ සියලුම ඔබතුමා සියලුම සේවකයන් මේ සියලුම සේවය කරන ලේලන් ආයතනයේට රත්න සමූහ ව්‍යාපාරයට සියලු දෙනාගෙම මම මේ වෙලාවේ අවසර ගන්නවා වචනයක් කතා කරන්න. මොකද මට හරි සතුටුයි. මොකද මෙතුමා අපේ සහෝදරයෙක් වාගේ අපි කියන දේවල් මේ ලේලන් සමූහ ව්‍යාපාරේ රත්න සමූහ ව්‍යාපාරය ඒකාබද්ධ ආයතන දෙකක් හැටියට තමයි අපි මේක සැලකන්නේ. මොකද ඒ තරම් අපේ විශ්වාසවන්තභාවයෙන් අපි මේ කාර්යය කරගෙන යනවා. ඒක නිසා අපි අද දින මම හිතන්නේ මේ රත්න සමූහ ව්‍යාපාරේ රත්න පොලිසියක් ආයතනයේට අද මෙතුමාලා වහන විශාල පිරිසක් අද බාර දෙනවා. අපි ඉදිරියේද අපි රත්න සහල් ආයතනයේට අපිට මම හිතන්නේ ලොකු මේ රට 150ක් විතර අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද රත්න සහල් ආයතනය දියුණු කිරීම තුළ ඒක නිසා අද දින අපිට සුබ පතන්න මම විශේෂයෙන්ම මේ කතා කරේ. අද මම එහෙඳලා ඇවිල්ලා මෙතුමාලා ඊටාම අපිව ඊටාම ඉහළ මට්ටමින් අපිව පිළි අරගෙන අපිට ඒ අවශ්‍ය කරන ඒ සැලසුම් හදලා පහසුකම් හදලා ඒ සියල්ලෙන් අපේ රත්න සමූහ ව්‍යාපාරේ අපි මෙතන අද පැමිණියා. ඒක නිසා අපේ ගම් ප්‍රදේශයේ අපේ සීලු දෙනා ඇවිල්ලා ඉන්නවා. ලේලම් ප්‍රදේශයේ මේ සීලුම කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඒ වගේම අපි මොකද අපිට සහල් නිෂ්පාදනය බෙදා හැරීම සඳහා අපිට විශේෂයෙන්ම අපිට මේ ට්‍රක් රථ අවශ්‍යයි. ඒක නිසා ඒ පහසුකම අපිට අපි මේට අවුරුදු 10-15 පෙර වුණත් අපිට මේ වාහන දුන්න නිසා තමයි මේ රට හැමතැනම මේ රටේ අවශ්‍යතාවය සහල් නැත්නම් ආහාර අවශ්‍යතාවය අපිට මේ ලේලන් සමූහ ව්‍යාපාරයෙන් දෙන සහයෝගය නිසා තමයි අපිට මේ රට හැමතැනම පොළොන්නරු ප්‍රදේශයේ රත්න සහල් අපි හදලා මේ රට හැමතැනම අපිට බෙදා ගන්න පුළුවන් වුණේ. එහෙම නැතු වුණොත් අපිට හාල් නිෂ්පාදනය කරාට අපිට බෙදා ගැනීමේ අපිට ගැටලු තිබුණා. හැබැයි ඒ වෙලාවේ අපි ඇවිල්ලා මෙතන විශේෂයෙන්ම අපි මේ පරම මැතිතුමා හම්බෙලා කතා කරපුවාම එතුමා කිව්වා කියන්න සර් ඕන වෙලාවක උත්තරයක් ඔබතුමාට නොදී ඕනේ අපි ඒක හරි ගස්සලා දෙනවා. හැබැයි එතුමා ඒ කියපු විදිහටම මේ කියපු ඉදොර අපේ ගෞතම මැතිතුමා සමග මේ කාර්යය අපිට සාර්ථක කරලා දුන්නා. ඒක නිසා අපේ ව්‍යාපාර අපි දියුණු වුණා. අපි දියුණු කරගත්තා. මොකද මේ ලේලන් සමූහ ව්‍යාපාරයෙන් අපිට දුන්න ඒ ඔබතුමාලා මේක සේවය කරන සියලුම දෙනා අපිට දුන්න සහයෝගයක් ඇටියට තමයි අපි සියල්ලෙන් අපි පෝෂණය වුණේ. ඉතින් ඒක නිසා මට අද හරි සතුටුයි. මම කිව්වා මේ මෙතුමාලට ගිහිලා අද දිනේ මෙතුමාලා අපිට අද ලොරි දෙනවා. අපි මෙතුමාලට හාල් දෙන්න ඕනේ. මම කිව්වා මෙතුමාලට හාල් ටිකක් අද අපි දෙන්න ඕන. මොකද ඒ මට හරි සතුටුයි. මොකද අපි ව්‍යාපාරික හැටියට අපි ඒ තැන්වලදී අවශ්‍ය කටයුතු අපි ඒවා ඉෂ්ට කරනවා. ඒක නිසා මම මේ අවස්ථාවේ ඇත්තටම හරිම සන්තෝෂයි, හරිම සතුටුයි. අද දින මම මොන ඒ රාජකාරී මට වැඩ තිබුණත් මම තීරණය කරේ අපේ ගෞතම මැතිතුමාත් අද මම හිතන්නේ විශේෂ වැඩකට යන්න හිටියත් මම හිතන්නේ මේ කාර්ය සඳහා මෙතුමා හිටියා. මම හිතන්නේ ඒකත් රත්න සමූහ ව්‍යාපාරයේ මෙතුමා දක්වපු ලොකු ගෞරවයක්. ඒකෙන්ද මම මේ වෙලාවේ සියලුම දෙනා මේ ලේලන් සමූහ ව්‍යාපාරයේ ඇවිල්ලා විශේෂයෙන් මෙතුමා ඉන්දියාවේ ඉඳලා ලංකාවේ ඇවිල්ලා ලංකාවේ දැන් විශාල අවුරුදු ගාණක් මෙතුමා මේ සේවාව මෙතුමාගේ කල්මනාකාරීත්වය තුළ මේක ඉතාම දියුණු වෙනවා. ලේලන් කම්පැනි දවසින් දවස දියුණු වෙනවා. ලේලන් සමූහ ව්‍යාපාරයේ අපිට දෙන දායකත්වය තුළ අපිත් ඒවා දියුණු කරගන්නවා. ඒක නිසා ඒ තුලින් මේ රට දියුණු වෙනවා. ඒ රට දියුණු වීම තමයි අපේ දෙගොල්ලන්ගේම අරමුණ තියෙන්නේ. ඒ නිසා අපි ඒ තිබුණ අපේ දක්ෂතාවල් අපේ කැපකිරීම අපේ නිවැරදි දැක්ම නිවැරදි කල්පනාකරණය මේ තුල තමයි අපිට මේ සියලු දේවල් ජයග්‍රහණය මාවතට අපිට යාගන්න පුළුවන් වුණේ. ඒක නිසා මම විශේෂයෙන්ම අපේ ගෞතම මැතිතුමාට අපේ පරම මැතිතුමාට අපේ වීරකෝන් මැතිතුමාට අපේ කමිල මැතිතුමාට සහ අද සියලුම මේ ආයතනයේ සේවය කරන සියලු දෙනාට මම අද දින බොහොම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ
ආහාර දෙක ඉක්මනට අපිට ලබා දෙන්න පිළිබඳව. ඒක නිසා අද දවසේ ඉතාම සුබ දවසක් කියලා ඒ වගේම සියලු දෙනාටම ඉතාම සුබ දවසක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. අසහල් අධිපති එතෙන්ට සියලුම ඒක ආයතනයේ නිලධාරි මැතිතුමනි, සියලු මැතිතුමනි, විශේෂයෙන් අපේ ආයතනයට ඔබතුමා පැමිණීම අපිට ලොකු ආඩම්බරයක්. අපි මන බලා හිටියා කවදාද එන්නේ කියලා. අදිත් අදත් අපි ජීවිතෝදියා බලන්න දැන් ඉතින් ඔබතුමා අපේ ආයතනයට ආපු කියන්නේ අපි ඉතාම සතුටු වෙනවා. අපි නීලන්ත ආයතනයේ අලක සිටා අපේ ආයතනයේ ඔබගේ සහයෝගයෙන් තමයි අපි ඉස්සරහට ආවේ. අපේ ආයතනයේ ලෝකගත අරගෙන අපි ඉස්සරහට ආපු නිසා අපි සෑහෙන ශක්තිමත් වුණා. අද ඔබතුමා සෑහෙන සංඛ්‍යාවක් අපි ගන්නවා. ඒක අපි ඔබතුමාත් එක්ක දෙකම ඉන්නවා. අපි ඔබතුමාගේ පවුලේ සමාජික හැටියට ඉන්නවා කියන පොරොන්දුව අපේ ගෞතම මහත්තයා සහ අපේ සියලු ඕල් පිරිසෙන් වෙනුවෙන් මම මේ අවස්ථාව පොරොන්දු වෙමි. ඔබතුමාගේ පැමිණීම නැවතත් අපි අගය කරමින් පරිවර්තන කරනවා. Both the vehicles will provide employment to there are 600 people are working here, and I must thank you for your confidence and trust in Lankashya brand. It's a very big order, very valuable order, and it's an honor for each one of us to stand next to you. You have been a person who have been supporting Lankashya brand, and sir, this buying a local affordable vehicle is not simply buying a vehicle. It's creating employment for only 600 people and their families get a livelihood. And I must thank you for giving the rice, so thoughtful of you. That's a very important thing today. People are suffering a lot, rice is not available and we thought of. And we look forward to your guidance. Not only for buying vehicles, also for labor loan. Last night government has put 30% duty to look this vehicle. Each vehicle we have a large vehicle in officer and we will have paid money. So things have been changing again and again. And people have taken very personal interest in the new vehicle. You wanted this vehicle without the bid. We have changed all the bodies. As personally, we have personal interest. And personally, I'm honored to stand next to you. Thank you very much.